හලෝ කොහමද අද තියෙනවා ෂෙයින් පාර්සල් එකක් ලොකු පාර්සල් එකක් මේක මම අපේ එන්න චූටි බබා වෙනුවෙන් ගත්තේ මේක මම පැකින් එක කැඩුවට ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තාම කැඩලා බැලුවේ නැහැ ඉතින් අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා මුලින්ම තියෙනවා මම බබාට ගත්ත outfit එකක් මේක හරිම material එක හරිම හොඳයි කොසි and මේක ඇත්තටම මම ගත්තේ 3 to 6 months මොකද ඇලිග්මන්ට් ලොකු වෙනවා ඉතින් මේ තියෙන්නේ එහෙම එකක් ඊට පස්සේ මම එයාට ගත්තා මේක කිට් එකක් සම්පූර්ණම කිට් එක මේකේ තියෙනවා මේ වගේ බොඩි සූට් එකක් ඒ වගේම එයාට වින්ටර් එකට ගැලපෙන්න ලස්සන අවුට්ෆිට් එකක් තියෙනවා හුඩ් එකත් එක්ක ඊට පස්සේ චුටි කැප් එකක් තියෙනවා and චුටි මිටන්ස් දෙකක් ඒ වගේම එයාට ඒ කලර් එකටම ගැලපෙන්න ලස්සන බිබ් එකක් තියෙනවා මේකටත් මම හරි ආස වුණා දැක්කම එයාව කියුට් විදියට අඳන්න මොකද මට හම්බෙන්න ඉන්නේ පුතෙක් ඒත් මම ආසයි යාට ලස්සනට අඳන්න සමහරව කියනවා පුතෙක්ට ලස්සනට අඳන්න බැහැ කියලා ඉතින් එයාට මම ආසයි මගේ පැටියට ලස්සනට අඳන්න මේ එක ඊට පස්සේ තියෙනවා එයාට ගත්ත සොක්ස් ටිකක් මේකත් වින්ටර් කාලෙකම තමයි ගැලපෙන්නේ වින්ටර් එකට දාන්න පුළුවන් සොක්ස් ටිකක් මම ගත්තේ සොක්ස් සෙට් තියෙනවා 5ක් ඒකත් හරි කියුට් ඉතින් මට එයාට එක ඇඳුම් වලට මැච් කරලා දාන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා මම එයාට ගත්ත මේක ඇවිල්ලා බබාගේ කෙයා සෙට් එකක් කියන්නේ මේකේ තියෙනවා ඔක්කොම අවශ්‍ය වෙන ඒවා නේල් කටර් එක ඊට පස්සේ පනාව ඊට පස්සේ සිසර් එකක් තියෙනවා මෙතන ඔක්කොම සෙට් එක තියෙනවා මම මේකේ ගත්තේ ඒ වගේ කෝඩ් එකත් එක්ක ඔයාලට දාන්න එතකොට ඔයාලට හොඳ එකක් ගන්න පුළුවන් ඊට පස්සේ මම බබාගේ ක්‍රිබ් එකට ගත්ත ලස්සන කොට් මොබයිල් එකක් මේකේ එතකොට මේකේ සවුන්ඩ් එකත් ඇහෙනවා ඔයාලට පෙන්නන්න මේක ඇත්තටම මේ ඒ ගානට වර්ත් මට ගාන මතක නෑ පවුන් 7ක් වගේ ඒ ගානට වර්ත් මේකේ සවුන්ඩ් එක ලයිට්ස් ඒ ඔක්කොම තියෙනවා ඒ කියන්නේ සොෆ්ට් මියුසික් එක ඒ වගේම අපිට රිමෝට් එකකින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේක ඊට පස්සේ තියෙනවා මම එයාට වෝල් එකට අලවන්න ගත්ත ස්ටිකර්ස් 3ක් මම එයාට ගත්තා හොස්පිටල් එකට ගෙනියන පෙන් එකක් සහ එයාට නේම් අනවුන්ස්මන්ට් බෝඩ් එකක් ඒ කියන්නේ මේකේ තියෙනවා මන්ත්ලි ඒ කියන්නේ බබාට මාසෙන් මාසෙට වගේම කියන්නේ මෙහෙමයි 2 months 3 months එහෙමත් එක්කම මේකේ තියෙනවා hello world sign එක ඉතින් ඒකටම මම ගත්ත පෙන් එකක් මොකද මට හොස්පිටල් එකේදී ඒවලට පෙන් එකක් හොයාගන්න පුළුවන් වේද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම පෙන් එකකුත් කොකටත් අරගත්තා. මේ දෙක මම හොස්පිටල් බෑග් එකට දාගන්න දෙකක්. අතරම කතා කරද්දි හරිම මහන්සියි. මොකද මම ලාස්ට් ස්ටේජ් එකේ ඉන්නේ මට තව සති 4යි තියෙන්නේ ඩිලිවර් එකට. කතා කරද්දි හරිම මහන්සියි නිසා ඒ වගේම මම ගත්තා travel size bags ටිකක් ඒ කියන්නේ මට හොස්පිටල් එකට ඕනි බඩු ටික දාගෙන යන්න
මෙතන තියෙනවා සෙට් 11ක්. ඒ කියන්නේ මේකේ එක එක සයිස් බෑග්ස් 11ක් තියෙනවා. මම බ්ලූ කලර් එකකින්ම ගත්තේ. මම බබාට ඇත්තටම තෝරගත්ත ඔක්කොම බඩු බ්ලූ ඇන්ඩ් ග්‍රීන් කලර් තමයි මම තෝරගෙන තියෙන්නේ අන්තිමට බැලුවම. ඉතින් ඒ නිසා මම එකක් බ්ලූ කලර් වලින්ම ගත්තා. චූටි ට්‍රැවල් සයිස් බෑග්ස් තියෙන්නේ. මේකේ කිට් එකේ 11ක් එනවා. ඒ ගානටත් වර්ත්. ඒ නිසා මම ඒක ගත්තා. ඒ කියන්නේ මේ වගේ පොඩි බෑග්ස් තියෙනවා. මට පහසුයි මගේ හොස්පිටල් බෑග් එක ලස්සනට ඕගනයිස් කරගන්න මේ බෑග්ස් නිසා. ඊට පස්සේ මම එයාට ගත්තා එයාගේ ෆස්ට් හෝම් කමින් අවුට්ෆිට් එක. මොකද මම මේක තමයි බබාට ගෙදර එද්දි අන්දන්න හිතාගෙන ඉන්නේ. මේක හරිම දැක්කම ඇත්තටම මේ මගේ හිත ගියා. මේක ඇත්තටම ලස්සනයි. මේක තමයි මම බබාට ගෙදර එද්දි අන්දන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ තියෙනවා මේක ඇත්තටම මැට් එකක්. ඒ කියන්නේ බබාට ටමි ටයිම් කරන්න මේක දැම්ම ඕනේ නෑ නිව්බෝර්න් ස්ටේජ් එකේ. මේකට බබාව තියලා ටමි ටයිම් කරන්න, ඒ වගේම යාට ප්ලේ කරන්න දෙන්න, ෆ්ලෝ එකේ තියන්න මේක ඕන වෙයි කියලා හිතුණා. ඊට පස්සේ මම ගත්තා එයාට ඇත්තටම මේකත් ඕනේ ටමි ටයිම් එකට. එයාගේ එතකොට එයාට අර පොඩ්ඩක් නෙක් සපෝට් එකට මේක ඕන වෙයි කියලා හිතුණා. මම ගත්තා ඒ නිසා මෙන්න මේ වගේ චූටි පිලෝ එකක්. ඒකට මෙන්න මේ ටොයිස් ටික හැන්ග් කරන්න තියෙන්නේ. මම ඔයාලට දාන්නම් මොකක්ද අයිටම් එක, අයිටම් එකේ කෝඩ් එක මොකක්ද කියලා. ඊට පස්සේ මේක මම ඇත්තටම මේක මට ගොඩක් අය රෙකමන්ඩ් කරා ඩයපර් කැඩි බෑග් එකක් ගන්න. ඒක ඔයාලට ඕන වෙයි කියලා. මම කියවනේ මම ග්‍රීන් කලර් and බ්ලූ කලර් තමයි මගේ ඇත්තටම බබාට බඩු ගනිද්දි මගේ හිත ගියේ. ඒ නිසා මම මේකත් ග්‍රීන් කලර් වලින්ම ගත්තා. ඇත්තටම මේක ගොඩක් පහසු වෙයි කියලා මම හිතනවා. මොකද මම දැකලා තියෙනවා අම්මලා කියන්නේ දැන් ඔක්කොම මේක ඕගනයිස් කරගන්න පුළුවන් බබාගේ ඩයපර්ස්, බර්බ් ක්ලොත් හැමදේම. ඒ කියන්නේ බබාට වෙලට පාවිච්චි කරන හැමදේම අපිට යන තැනම තරන් යන්න පුළුවන්. ඒක සෙපරේට් කරන්න මෙහෙම ඕගනයිසර්ස් ටිකක් තියෙනවා. බලමු ඉතින් මේක යූස්ෆුල් වෙයිද කියලා. ඊට පස්සේ මම ගත්තා එයාට බ්ලැන්කට් එකක්. මොකද දැන් එයා දැන් මගේ බබා එන්නේ වින්ටර් කාලේ 1st of January තමයි මගේ බබා එන්නේ. එතකොට එයාට ඇත්තටම මෙහි සීතල වැඩි. ජනවාරි කියන්නේ ඇත්තටම මෙහි සීතල මාසයක්. ඒ නිසා එයාට මේක කාර් සීට් එකට දාගෙන එන්න පුළුවන්. එයා ඔතන්න කාර් සීට් එක ඉදි කවර් කරන්න පහසු වෙයි කියලා මම මේක ගත්තේ. ඊට පස්සේ තියෙනවා මේකත් බ්ලැන්කට් එකක්. මොකද මගේ බබා ඉන්නේ ඇත්තටම සීත කාලේ නිසා එයාට බ්ලැන්කට් ගොඩක් ඕන වෙයි. ඒ නිසා මම තව බ්ලැන්කට් එකක් ගත්තා. ඒක නම් ඇත්තටම මිනිමම් ඩිසයින් එකක්. මේ ඩිසයින් එක මොකද මගේ හොස්පිටල් බෑග් එකත් යන්නේ මේ ඩිසයින් එකකින් නිසා මම මේ ඩිසයින් එක ගත්තා. ඊළඟට තියෙනවා මගේ හොස්පිටල් බෑග් එක. මේක හරිම කියුට්. මේ තියෙන මගේ හොස්පිටල් බෑග් එක. මේකේ තමයි මම හිතාගෙන ඉන්නේ හොස්පිටල් එකට යද්දී ඕනි බඩු ටික බබාට ඕනි බඩු ටික පැක් කරගෙන යන්න. ඊට පස්සේ තියෙනවා බබාගේ ඩයපර් බෑග් එක. මේක හොස්පිටල් එකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට කියන්නේ බබාත් එක්ක කොහෙ
කොහරි ඇවිදින්න යද්දී එයාත් එක්ක කොහරි ට්‍රිප් යද්දී අපි එයාට ඕනි ඩයපර්ස් ඊට පස්සේ බර්බ් ක්ලෝත්ස් එයාගේ ක්‍රීම් පවුඩර් ඔක්කොම දේවල් මේකට දාගෙන යන්න පුළුවන්. හරිම කියුට් එකක්. ඊට පස්සේ මම මේක ගත්තේ ඇත්තටම මේක ලොන්ඩ්‍රි බෑග් එක. මේක ගත්තේ ඇත්තටම දැන් හොස්පිටල් එකේදී අපි ඇඳලා ඉවර වෙන ඇඳුම් ටික අපිට දාගන්න බෑග් එකක් වෙන්නේ. මේක ඇවිල්ලා ලොන්ඩ්‍රි බෑග් එක. මම හොස්පිටල් එකට අරන් යනවා. ඒක අපි පාවිච්චි කරන ඇඳුම් ඩර්ටි වෙච්ච ඒවා මේකට දාන්න තමයි මම මේක අරගත්තේ. ඊට පස්සේ තියෙනවා මේක 3 pieces set එකක්. මේකේ තියෙනවා sleeping suit එක. ඒ වගේම ඒ ස්ලීපින් සූට් වලට ගැලපෙනම මිටන්ස් තියෙනවා, හැට් තියෙනවා. මේකත් හරිම කියුට්. ඒකටම ගැලපෙන්නම තියෙනවා හැට්ස් 3ක්. මේ හැට්ස් 3. ඊට පස්සේ ඒකටම ගැලපෙන්න බර්බ් ක්ලොත්ස් තියෙනවා. මේ බර්බ් ක්ලොත්ස් ටික. ඒකෙම තව තියෙනවා මිටන්ස් 3ක්. ඒ කියන්නේ සූට්ස් 3ටම ගැලපෙන්න මිටන්ස් සෙට් 3ක් තියෙනවා. ඒකත් ඇත්තටම මේ ඔක්කොම එකම පැකේජ් එකේ තියෙන නිසා මම හිතුවා ඒක ඒ ගානට වර්ත් වෙයි කියලා. ඉතින් මම ඒක ගත්තා. ඊට පස්සේ තියෙනවා මේක මම හිතන්නේ changing pad එක. ඒ කියන්නේ මේක waterproof changing pad එකක්. මේකට අර මතක විදියට මම මේකෙන් changing pads දෙකක් ගත්තා. මේක ඉන්නේ waterproof changing pad එක. එයාව change කරද්දී මේකේ තියලා change කරගන්න පුළුවන්. එතකොට එයා යූරින් පාස් කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක ඇත්තට මේ මැටීරියල් එක හොඳයි. ඒක පොඩ්ඩක් සෝදන්න උනත් පුළුවන්, වයිප් කරන්න පුළුවන්. ඒ නිසා මම මේක ගත්තා. ඊට පස්සේ තියෙනවා නර්සින් පිලෝ එක. එයාට ෆීඩ් කරන්න ලේසි වෙන්න මම නර්සින් පිලෝ එකක් ගත්තා. මේක තමයි නර්සින් පිලෝ එක. ඒකත් ඇත්තටම හරිම කියුට්. රැබිට් තීම් එක තමයි ඒකේ තියෙන්නේ. හරිම කියුට් ඩිසයින් එක. ඊට පස්සේ මම ගත්තා travel size bottle ටිකක්. මොකද මේක මට ඇත්තටම හොස්පිටල් එකට අවශ්‍ය වෙනවා. කියන්නේ මොකද මම දවස් කීයක් හොස්පිටල් එකේ ඉඳීද දන්නේ නැහැ. ඒ නිසා මම මේ වගේ travel size bottle වලට ෆිල් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. face wash, shampoo, conditioner, body wash හැමදේම. ඊට පස්සේ මේකත් ඇවිල්ලා changing බබව change කරන එක. ඒ කියන්නේ අපි ට්‍රිප් යද්දී කොහරි එළියට යද්දී බබව change කරන්න ඕනි වුණොත් මට මේක use කරන්න පුළුවන්. මේකේ තමයි යාව change කරන්න තියෙන්නේ. මේක අපිට ඕන දාගෙන යන්න පුළුවන් අපිට අවශ්‍ය දේවල්, diaper cream හැමදේම. ඒකත් ඇත්තටම මේ travel කරන කෙනෙක් නම් ඔයා මේක යූස්ෆුල් වෙන්න පුළුවන් ඔයාලට. මොකද නිතරම අපිට එයාව වොෂ් කර ඉන්න ඕනේ නැහැ. මේකේ තියලා මොකද අපි යන තැන්වල තියනවද දන්නේ නැහැ. එයාව චේන්ජ් කරන්න පුළුවන් පහසුකම් සමහර විට ඇති. ඒත් අපි දන්නේ නැහැ ඒව පිරිසිදුද නැද්ද කියලා. ඒ නිසා මම ඒක ගත්තා. ඊට පස්සේ මේකත් බ්ලැන්කට් එකක්. මම කියවනේ දැන් මේක සීතල කාලේ තමයි මගේ පැටියා ඉන්නේ. ඒ නිසා මම ගත්තා තව බ්ලැන්කට් එකක් එයාට. මේක baby elephant theme. මේ බ්ලැන්කට් එකත් හරිම comfy එයාට. හරිම soft material එකක් ඒකත්. මම හිතනවා ඒක මට useful වෙයි කියලා. ඊට පස්සේ මම එයාට mittens ගත්තා. මෙතන මිටන් සෙට් 6ක් තියෙනවා.
ගොඩාක්ම අවශ්‍ය වෙන්නේ නැති නිසා මම පොඩි ප්‍රමාණයක් ගත්තේ. ඒ වගේම නර්සින් බ්‍රාස් තියෙනවා. මේක මට හොස්පිටල් එකට ගෙනියන්නම ගත්තේ. මෙතන නර්සින් බ්‍රාස් 6ක් තියෙනවා. 6 පැක් එකක්. ඒ වගේම මේක තමයි ස්ලීපින් සැක් එක. කියන්නේ මේක ඇත්තටම මේ වෝම් එකක්. ඒ කියන්නේ බබාට එයාව දාන්න කියන්නේ එයාව ඇත්තටම සොෆ්ට් විදියට ඔතලා ගේන්න මේක පහසුවක් වෙනවා කියලා මට හිතුණා. මේක ඇවිල්ලා එයාව වෝම් එකට ගෙදර ගේන්න පුළුවන්. ඇත්තටම හරිම සොෆ්ට් මැටීරියල් එකක්. මේකත් මම ගත්තා. එයාට ඕන වෙයි කියලා හිතලා. සීතල කාලේ නිසා මම ගොඩක්ම සීතලට ඔරොත්තු දෙන ඇඳුම් තමයි ගත්තේ. මොකද මම දන්නේ නැහැ මේ එයාට කොහොමද මේ සීතල ඔරොත්තු දෙයිද? ආපුවම එයා බණ්ඩියේ ඉන්නේ ඇත්තටම උණුහුම්වනේ. ඊට පස්සේ මම මේක ගත්තා. බබාගේ බේබි බෝටල් වොෂ් කරලා ඒ කියන්නේ අපිට පුළුවන් ඩ්‍රයි වෙන්න මේකේ තියන්න. මම මේක ෆෝල්ඩ් එක දානවා. ඊට පස්සේ තියෙනවා මේක ඇවිල්ලා බබාගේ බොටල් වොෂ් කරන කිට් එකක්. ඒ කියන්නේ මේක තියෙන්නේ මං හිතන්නේ ඔව් මේක බබාගේ බොටල් වොෂ් කරන කිට් එක. මේ වගේ චූටි කිට් එකක් තියෙනවා එයාගේ බොටල් වොෂ් කරන්න. මේ කිට් එක එයාට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඊට පස්සේ තියෙනවා මේකත් ස්ලීපින් සැක් එකක්. මේකත් මම ගත්තේ බබාව වෝම් එකේ තියන්න ඕන නිසා. මේ ස්ලීපින් සැක් එක මම හිතන්නේ මම ලොකු සයිස් එකකින් නෙමෙයි දාලා තියෙන්නේ. ඒක මං හිතන්නේ චූටි කාලේ ඇති වෙයි. ඊට පස්සේ මට අයින් කරන්න වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් අපරාධේ. ඒ වුණාට මේක ලස්සන නිසා කියුට් නිසා මම ගත්තා. මේකත් ඇත්තටම යූස්ෆුල් වෙනවා. හොස්පිටල් එකටත් යූස්ෆුල් වෙයි. සහ මට ට්‍රැවල් කරද්දි මේක යූස් වෙයි. බබාගේ ඩයපර්ස් අයින් කරන ඒ කියන්නේ යූස් කරපු ඩයපර්ස් අයින් කරන්න පුළුවන් බෑග්ස් ටිකක් සහ ඒක දාගෙන යන්න පුළුවන් ක්ලිප් එකක් තියෙනවා. ඊට පස්සේ මම ගත්ත සොක්ස්. මේ සොක්ස් ටික නම් ගත්තේ මම මට මොකද අපිට දීලා තියෙනවා warm socks and light socks game කියලා. ඉතින් මම socks ටිකක් ගත්තා. ඊට පස්සේ තියෙනවා මේක ඇවිල්ලා බබාගේ ඩයපර්ස් දාගෙන යන්න පුළුවන් බෑග් එකක්. මේක ඇත්තටම අපිට කාට් එකේ වුණත් එල්ලගෙන යන්න පුළුවන් පහසුවෙන්. මොකද ඔක්කොම එකම බෑග් එකකට දානවට වඩා මෙහෙම ඕගනයිස් කරලා දාන එක හරිම ලේසි. මම ආසයි එහෙම ඕගනයිස් කරලා දාලා ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට එතකොට ඕනම කෙනෙක්ට ගන්නත් පුළුවන් ඕනම කෙනෙක්ට කියන්නත් පුළුවන් මේක මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ගත්තා box cloth pack එකක්. මේකත් හරිම soft material එක. මේකේ set තියෙනවා 5ක් තියෙනවා මේකේ. මම මේක ගත්තා කොහොමද ඕන වෙයි. මට box cloths. ඊට පස්සේ තව තියෙනවා මේක ඇවිල්ලා බ්ලැන්කට් එකක්. ඒ කියන්නේ යාව වෝම් කරලා තියාගන්න. මේකෙත් හරිම soft material එක. baby blanket එකක්. ඊට පස්සේ මම ගත්ත ziplock bag. මම ගත්ත travel size bag වලට අමතරව මම ziplock bag ගත්තා. කෝකටත් මට ඕනුනොත් කියලා. මෙන්න bags 5ක් තියෙනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා බබාගේ laundry bin එක. කියන්නේ මේ
බබා යූස් කරපු ඇඳුම් දාන්න පුළුවන්. මට මේක රූම් එකේම තියාගන්න පුළුවන්. බබා යූස් කරපු ඇඳුම් දාන්න. මේක තමයි ලොන්ඩ්‍රි බින් එක බබාගේ. ඊට පස්සේ මම තව ගත්තා මස්ලින් ක්ලොත්ස් ටිකක්. ඒ කියන්නේ මේකේ බර්බ් ක්ලොත්ස් කියලා කියනවා මේකට. මේක මට යූස්ෆුල් වෙයි බබාට බර්බ්ස් යවන්න ඒ වගේ දේවල් වලට. මේකේ තියෙනවා 5ක් තියෙනවා. ඒකත් මට යූස්ෆුල් වෙයි. ඊට පස්සේ මම ගත්තා චූටි කියුට් අයිටම් එකක්. මේක නම් අත්‍යවශ්‍යම නැහැ. මම මේක හොස්පිටල් එකට අරන් යනවා. මොකද මගේ ටූත් බ්‍රෂ් හස්බන්ඩ්ගේ ටූත් බ්‍රෂ් එක ඊපස්සේ සිග්නල් එක ඒ ටික දාන්න මට ඕන වෙයි. ඊට පස්සේ මම ගත්තා මැටර්නිටි පෑන්ට්ස්. මේකත් හොස්පිටල් ලිස්ට් එකට. ඊට පස්සේ මම ගත්තා මේක ඇවිල්ලා මේකත් චේන්ජ් කරන පෑඩ් එකක්. ඒ කියන්නේ බබාව චේන්ජ් කරද්දි මේක ඇත්තටම මේ මැටීරියල් එකත් බබාව චේන්ජ් කරන්න යූස් කරන්න පුළුවන්. මේක වයිප් කරන්න හොදන්න පහසුයි. මම එකක් ගත්තා. ඊට පස්සේ මම ගත්තා nail trimmer එක. මොකද ඇත්තටම යාළගේ nails ඉපදෙද්දිත් ඇත්තටම ගොඩක් තියෙනවා. ඒ නිසා මේ nail trimmer එක මට යූස්ෆුල් වෙයි. අපහසුවක් නැතුවම එයාගේ nails trim කරගන්න. ඊට පස්සේ මම ගත්ත තව බ්ලැන්කට් එකක්. ඊට පස්සේ තියෙනවා මේක ඇවිල්ලා එයාට මුලින්ම අඳින අවුට්ෆිට් එක. මේකේ තියෙනවා hello world කියලා ගහලා මේක තමයි මම යාට මුලින්ම අඳින්න ඉන්න අවුට්ෆිට් එක. ඊට පස්සේ මේකත් බබාව ඔතන්න කියන්නේ ආව වෝම් වෙන්න ස්ලීප් සැක් එකක්. ඒකත් හරිම කියුට්. මම ඇත්තටම හිතන්නේ මම ස්ලීප් සැක් දෙකක් විතර ගත්තා. මේ තව එකක්. ඒක ඇත්තටම වෝම්. මම මේක ගත්තේ මම බබාට ගත්ත මූසස් බාස්කට් එකක් ඒකටම මැච් වෙන්න. මම ඔයාලට ඒක පෙන්නන්නම් මම මොකද ගත්තේ කියලා. ඒ මූසස් බාස්කට් එකේ මැටීරියල් එකටම කලර් එකටම මැච් වෙන්න තමයි මම මේක ගත්තේ. ඊට පස්සේ මම මේක ගත්තා baby on board sign එක. මේක ඇත්තටම UK වලට දැන් අපි බබාව එක්කන් එද්දි කාය කෙමෙක පිටිපස්සේ අලවන්න ඕනි සහ කා සීට් එක ඕනි අපිට බබාව ගේන්න නම්. මොකද කා සීට් එක නැතුව මෙහි බබාලව දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මැන්ඩටරි එකක්. ඊට පස්සේ මම චුටි ෆෑන් එකක් ගත්තා. මොකද ඇත්තටම මේක වින්ටර් එක සීසන් එක වුණානේ මට හරිම රස්නේ. මට හිටපු ගමන් දාඩිය දානවා. ඉතින් ඒ නිසා මම චුටි ෆෑන් එකක් ගත්තා. වින්ටර් එක වුණත් මට මේක ඕන වෙයි කියලා හිතාගෙන. එකත් බ්ලූ කලර් එකකින් ගත්තේ. ඊට පස්සේ මම ගත්තා බබාට එයාගේ ෆැසිෆයර් එක ඩමීස් දාන්න චුටි කියුට් බොක්ස් එකක්. මට එතකොට මේකේ සේෆ් ආගේ ඩමීස් දාගෙන යන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි මම ගත්තේ. වෙන විශේෂ දෙයක් නෑ. ඉතින් මේක ලොකු පැකේජ් එකක්, ලොකු ෂේන් හෝල් එකක්, බේබි හෝල් එකක්. ඉතින් ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. සමහර විට මම මෙතන අරගෙන තියෙන ඒවා මම සමහර විට ඕවර් අරගෙනත් ඇති. මොකද මගේ ෆස්ට් බේබි නිසා මට ඇත්තටම හරිම එක්සයිටඩ්. මට ගන්න මොනවද නැත්තේ මොනවද කියලා මට හරිම මුලින් ඩවුට් එකක් තිබුණා. ඊට පස්සේ මම ඇත්තටම හොයාගෙන මම ඕන ටික අවශ්‍යයි කියලා හිතෙන ටික ගත්තා. මෙතන තව ඇඩ් වෙන්න ඕන නම් මොන හරි
රිමූව් වෙන්න ඕන රිමූව් නම් කරන්න බෑ දැන් ඇඩ් වෙන්න ඕන නම් ඔයාලත් දාන්න. හරිම එක්සයිටඩ් ඉතින් එයා එනකන්. එහෙනම් ඊළඟ vlog එකේදී හමු වෙමු.